Hi guys, welcome back to my YouTube channel. මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ recent routine එකක්. ඇත්තටම මම recent routine එකක් share කරගන්න හදන්නේ මම උදේ නැගිටිද්දි සාමාන්‍ය වෙලාව තිබ්බේ 8ට 8:00 විතර තමයි නැගිට්ටේ උදේ. නැගිටට පස්සේ කෑම කාලා බෙහෙත් බොන්න හදද්දි මට හිතුණා වැඩ ටිකක් කරන්න කම්මැලි. ඒ කියන්නේ හුලං ගහනවා නිදිමත කියන්නේ කම්මැලිකම වැඩි මුකුත් වැඩක් කරන්න විශේෂ වැඩක් නැති හින්දා කම්මැලිකම හින්දා නිදාගනී කියලා මට හිතුණා. ඉතින් මම හිතුවා නිදාගන්නේ නැතුව කාමරේ අස්කරත් හොඳයි කියලා. මොකද මම ඊයේ බර්ත්ඩේ පාටි එකකට ගියා. බර්ත්ඩේ පාටි එකේ ඇඳුම් තැන් වල තිබ්බේ කාමරේ දවසම මම කාමරේ නැහැ. ගෙදර නැහැ. ඒ හින්දා මේ කාමරේ පිළිවෙලට තිබ්බේ නැහැ. ඔය මම පෙන්නන්නේ මම කොණ්ඩේ යනවා මේ දවස්වල බූලේ කොණ්ඩේ රැඳිලා තියෙනවා. ඇත්තටම කොණ්ඩේ ගොඩාක් යනවා. අවසර හින්දා වෙන්න ඕනි කොණ්ඩේ යන්නේ. ඉතින් මම හිතුවා අද දවසේ කාමරේ පිළිවෙලට අස් කරලම වැඩ ටික කරගෙන යන්න. නැත්තම් කම්මැලිකමේ හිටියොත් කාමරේ අස් වෙන්නෙත් නැහැ. ඉස්සරහට තියෙන වැඩ ටික මට කරගන්නත් බෑ. මොකද උක්කුටම වඩා කම්මැලිකම ලොකු වෙනවනේ. ඉතින් මම දැන් කාමරේ අස් කරන්න හැදුවේ ඉස්සෙල්ලාම රෙදි ටිකත් අයි හොදන්න තේරික වෙන් කරලා ඉවර වෙලා හොදන්න දාලා ඉවර වෙලා මේ කාමරේ අස් කරන්න. මොකද මම ඔයාලා දන්නවනේ මම කලින් vlog බලපුවා දන්නවා මට වීස් එක තියෙනවා හොඳටම පොඩ්ඩක් නෙමෙයි හොඳටම තියෙනවා. මම 2021 ඉඳන් බෙහෙත් බොනවා. තව මට අඩුවක් නැහැ. ඒ මගේ ඇත්තටම කිව්වොත් බෙහෙත් ගත්තට මම හරියට බෙහෙත් බීලා නැහැ. ඒ හින්දා තමයි ડોක්ටර් මට මේ පාර අවදානි වැඩි කරලම කිව්වා මේ බෙහෙත් ටික නම් බීලා අනිවාර්යෙන් මේ දවසට එන්න ඕනි කියලා. ගණන් ගන්න නැතුව වැඩ කරොත් අනිවාර්යෙන් මොකක් හරි ලොකු ලඩක් තමයි හැදෙන්නේ කියලා. මේ දවස්වල මම හරි විදියට බෙහෙත් ටික බොනවා. ඇත්තටම ලඩක් තියෙනවා නම් ඒ දේ සනීප වෙනකන් බෙහෙත් ටික හරියට බොන්න ඕනි. ඒක තමයි හොඳම රූල් එක. ඒක දැන් මට හොඳටම තේරලා තියෙන්නේ. මම ඔයාලට කියනවා අසනීපයක් තියෙනවා නම් බෙහෙත් දිගින් දිගට ගන්නවා නම් ඒ දේ බෙහෙත් අනිවාර්යෙන් ඒ තියෙන බෙහෙත් ටික අනිවාර්යෙන් ඒ දවසට බොන්න ඕනේ. බීලිවලා තමයි අසනීපය හොඳ කරගන්න පුළුවන්. ඒ ඇඩ්වයිස් එකක් දෙන ගමන් අපි යන්කෝ කාමරය අස් කරන්න. දැන් මම මේසය අස් කරන්න හදන්නේ. මේක තප්පේ වලට තිබ්බේ වැඩි බඩු ගොඩාක් නෑ කාමරේ. මේසෙයි යඳයි ප්ලාන්ට් තියලා තියෙන ටේබල් එකක් තියෙනවා. 6 මිර එකයි. එච්චරයි මම කාමරේටම තියෙන බඩු ටික. ඉතින් ඒ ටික අස් කරගන්න විතරයි දැන් මට තියෙන්නේ. ඒ ටික අස් කරලා හරි රිෆ්‍රෙෂ් වෙන්න තියෙනවා නම් මගේ මනස රිලැක්ස් කරගන්න තියෙනවා නම් මට ඇති ඉතින්. දැන් කාමරේ අස් කරලම ඊතර වැටි කරන්න හිතුවා. ඔය මට මේක හම්බුනේ 2000 සාමාන්‍ය 20 වගේ. මට මත 20ත් නෙමෙයි 18 19 වගේ. මේ හම්බෙච්ච එකක්. ඒක තවත් වැඩ කරනවා හිතන්නකෝ. ඒකේ ලයිට් එක තවත් පත්තු වෙනවා. ඉතින් මට ඒකත් මතක් වුණා කාමරේ අස් කරද්දී. කාමරේ අස් කරද්දී මට කල්පනා වුණා ඉස්සරම හිටපු කාමරේ චූටි ජනේලයක් යන්නේ තිබ්බේ. ඒකෙන් එච්චර ඉරේලිය එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාමරේ පිටිපැස්සට තව කාමරයක් ගහලා තිබ්බින්ද ඒ ජනේලියෙන් පොඩි ඉරේලියක් එන්නේ. ඒ කියන්නේ ලාවට කාමරේ ජනේලිය ඇරියත් කළු පාට ගතිය තිබ්බා අඳුර තිබ්බා. හැබැයි දැන් මං ඉන්න කාමරේ මාර විදියට එරියයි. ලයිට් දාන්න ඕනෙත් නැහැ. මාර විදියට එරිය වැටෙනවා. මට හිතුණා ඇත්තටම හැමෝටම අඩුපාඩු තියෙනවානේ. හැමෝම සාරු සම්පූර්ණව ඉපදෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි ජීවිතේ වෙනස් කරගන්න මොනවා හරි දෙයකට පුරුදු වුණොත් ඒ දේ වෙනස් කරගන්නකම් ඉන්න බෑ. ඇත්තටම මටත් ඒ වගේ තමයි. මට දෙයක් ඕනි වුණොත් මං ඒ දේ කොහොම හරි ගන්නකම් මගේ ගේම නම් අතාරින්නේ නැහැ. මං ඒ දේ කොහොම හරි ගන්නවා. ඒක මගේ වටේ ඉන්න අය කට්ටියත් දන්නවා. මට දෙයක් ඕනි වුණොත් මං ඒ දේ කොහොම හරි ගන්න try කරනවා. ඉතින් ඒ වගේ තමයි දැන් මට කාමරේ ඉන්න මාර මාසයි. ඉස්සර මේ කාමරේ මාර මధుරේ ලයිට් එක දැම්මත් මං එහෙම ලයිට් එක දාලා ඉන්න විදිය කැමති නෑ. මං කැමති මාර විදියට එළියේ වැටිලා ලස්සනට ඇතුලේ ප්ලාන්ට් හදලා එහෙම කරන්න. ඒ වුණාට ඒ කාමරේ ඒ විදියට කරන්න වාතාවරණයක් තිබ්බේ නෑ. ඉතින් මේ කාමරේ මං ඒ විදියට හදා ගන්න ඕනේ දැන් ඉන්නේ. ඇත්තටම මනුස්සයගේ ජීවිතේ එක කාලවලට එක විදියට වෙනස් වෙනවානේ. මගේ ජීවිතේත් එක කාලෙට ඉතින් වෙනස් වෙනවා. ඇත්තටම අපි ගෙදර ඉති අපිට ගොඩාක් කම්මැලිකම් එනවා. ෆෝන් එක ඔබ ඔබාම ඉන්න හිතෙනවා. වැඩක් කරන්න හිතෙන්නේ
කියන්නේ කියන්න තේරෙන්නේ නැති පාළුවක් කම්මැලිකමක් දැනෙනවනේ. හැබැයි අපි ඒ දෙයටම පුරුදු වෙන්නේ නැතුව ඉඳලා අපි ෆෝන් එක ඔබන වැඩේ කියන්නේ අපි හිතනවා කියන්නේ ෆෝන් එක ඔබන්න ඒ වෙලාවට අපි වෙන වැඩක් දාගන්නවා. එක්ක කාමරය අස් කරනවා, නැත්තම් මිදුලතු ගන්නවා, ගියතු ගන්නවා, නැත්තම් උයනවා, මොකක් හරි වැඩක් දාගත්තොත් ඒ වැඩේ අපිට මග ඇරෙනවා. අපි ඒ දේ වෙනුවෙන් වෙන් කරන කාලය හරි දෙයකට යොදවන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. අපි ඉස්සරහට මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවද ඒවා ප්ලෑන් කරන්න ඕනේ. අපිත් දැන් ඉන්න දැන් මටත් වයස 23යි. මගේ ජීවිතේ කොයි විදිහට හරව ගන්න ඕනේද කියලා තීරණය කරගන්න ඕනේ මම. මොකද මගේ ජීවිතය ගැන ඉස්සරහට මම හිතලා ප්ලෑන් කරොත් තමයි ඉස්සරහ ලස්සන වෙන්නේ. ඉතින් අපිත් හැමෝම ඉස්සරහ ලස්සන ජීවිතයක් ගෙවන්න කැමතිනේ. එතකොට අපිට එන දැන් සමහර අය දැන් එක්සෑම් ලඟ වෙද්දී ප්‍රෙෂර් වැඩි වෙලා කල්පනා කර ඉඳලා ස්ට්‍රෙස් වැඩි වෙලා ඒ වැටික කුඩ ගහගත්තොත් අවසානයේ යාලට ඒ දේ කරගන්න බැරි වෙනවනේ. හැබැයි අපි දවස් කළමනාකරණය කරලා ඉවර වෙලා ඒ ටික කරගත්තොත් කරගන්න පුළුවන් වෙනවා. අපේ ජීවිතේ ලස්සනට පිරිසිදුව ඉස්සරහට ගෙවන්න හිතෙන එකත් අපි ඒ ලොකු පිනක්. ඇත්තටම සමහර අය කියන්නේ එක එක විදියනේ. සමහර අය මේ දෙයට කැමති නැහැ, සමහර අය මේ දෙයට කැමති. කියන්නේ සමහර අය පිළිවෙලට ඉන්න කැමති නැහැ, සමහර අය පිළිවෙලට ඉන්න කැමති, සමහර අය අස් කරන්න කැමති. හැමදේම ඒ විදියට එක එකගේ ජීවිත වෙනස්නේ. ඉතින් අපිට මේ විදිහට පිළිවෙලට පිරිසුදුව ඉන්න හිතන එකත් ලොකුම පිනක්. දැන් ඉතින් අද ඊට දවසක් vlog එක රෙකෝඩ් කරන දවස මේ අද වටපිටාවේ සද්දපත් ගොඩාක් වැඩි. ඇත්තටම මේ කට්ටි ගොඩකට නිවාඩුනේ ඉතින් අද. ඉතින් මං කාමරෙත් පිළිවෙලට අස් කරලා ඉවරයි. කාමරේ මේ විදිහට තමයි අස් කරලා තියෙන්නේ. ඉතින් මට මාරම සතුටක් දැනෙනවා මං අද දවස හරි විදිහට ගෙවුවානේ කියලා. කාමරේ අස් කරාට පස්සේ මට වැඩ කරන්න ඇත්තටම ලේසි වුණා. මං අම්මට උදව් කරා, කෑම හදන්න උදව් කරා. ඉතින් වැට්ටික් කරගත්තා. ඉතින් මං හිතනවා මං රිෆ්‍රෙෂ් වුණා කියලා. මම ලස්සන මගේ ඇතුලේ තිබ්බ ප්ලාන්ට් ගොඩක් මම රූම් එකේ ඉස්සරහින් තිබ්බා. ඒවත් ලස්සනට හැදිලා තිනවා. ඒවල් ලොකු වෙලා තියෙනවා. ඉතින් මට මාරම සතුටුයි අලුත් වීඩියෝ එකක් බලන්න. ආයෙත් එකතු වෙන්න. මගේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝටම bye. පරිස්සමින් ඉන්න ඕනේ. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. bye.